ඉතින් ආයිබෝන් හැමෝටම මේ මට පොඩි වෙලාවක් අරන් ඉතින් අද කතා කරන්න කියලා හිතුණා මේ පටිච්ච සමුප්පාදය සම්බන්ධයෙන්ම. ඉතින් මේ මොකද මම අර පෝස්ට් එකකුත් දාලා තිනවා මේ රැවුලයි කඳයි දෙකම බෑ මේකේ කියලා. දෙකෙන් එකක් කැමති වෙන්න ඕන කියලා. ඒ කියන්නේ ඒ කියන්නේ කර්මඵල දහමයි හේතුඵල දහමයි කියන්නේ දෙකක්. ඉතින් කර්මඵල දහම විග්‍රහ කරන්න පටිච්ච සමුප්පාදය කියන එක භාවිතා කරන්න බෑ. භාවිතා වෙන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ කර්මඵල දහම කියලා කියන්නේ මේ සසරට අදාළ කතාවක්. එතකොට හේතුඵල දහම කියන්නේ නිවනට අදාළ කතාවක්. ඉතින් මේ බුදු කෙනෙක් බුදු වෙන්න කලින් ඔය කර්මඵල දහම කියන එක තමයි භාවිතයේ තිබ්බේ. ඒ කියන්නේ පෙර ආත්ම භවයේ කරපුවට විපාක මේ ආත්මේ හම්බ වෙනවා. මේ ආත්මේ කරණේවට විපාක මතු ආත්ම භවයක හම්බ වෙනවා. ඉතින් ඒකින්ද මේ ආත්ම භවය පුළුවන් තරම් හොඳ වැඩ කරන්න. එතකොට මතු ආත්ම භවයේ හොඳ තැනකට යන්න පුළුවන්. ඉතින් ඕක තමයි කර්මඵල දහම කියලා තියෙන්නේ නේ. ඉතින් ඕක නෙමෙයි මෙන්න මේ පටිච්චසමුපාදයෙන් විග්‍රහ වෙන්නේ. දැන් ගොඩක් කට්ටිය පටිච්චසමුපාදයට ඔන්න ඕක ගලපලා තියෙනවා. නැත්නම් ඕකට පටිච්චසමුපාදය ගලපලා තියෙනවා. ඒ කියන්නේ මේ පෙර භවයේ අවිද්‍යා කර්ම හින්දා මේ භවයේ විඥාන නාම රූප සලආයතන කියන ටික සකස් වෙලා. එතකොට මේ ඊට පස්සේ දැන් මේ පස්ස කියන එක මේ මර්තවාන ජීවිතේ පස්ස වේදනා තණ්හා උපාදාන භව කියන ටික මේ ජීවිතේ ඊට පස්සේ ආයේ ජාති ජරා මරණ ටික මතුවට යනවා. එතකොට තුන් කාලයකට බෙදිලා මෙන්න මේක විග්‍රහ වෙන්නේ ඔන්න කර්මඵල දහම මේකෙන් විග්‍රහ කරන්න යන හින්දා. නමුත් බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන පටිච්ච සමුප්පාදය කියන්නේ මේ වර්තමාන ජීවිතයට අදාළ එකක් කියලා තමයි මට තේරෙන්නේ. මොකද අපිට ජරා මරණ දුක් එන්නේ මේ ජීවිතේනේ. දැන් මතු ජීවිතේ මට ජරා මරණ දුක් නිකම් මම මේ කියන්නේ මතු ජීවිතේ මට හෙට මට ජරා මරණ දුකක් එයිද නැද්ද කියලා කියන්න පුළුවන්ද? හෙට එනවට කියනවනේ මං අහන්නේ නිකන් හිතලා බලන්න එහෙම එකක් කියන්න පුළුවන්. අපිට හිතන්න නම් පුළුවන්. එයි සමහර විටනේ. ඔය හැමතැනකම තියෙන සැකනේ. එයි කියලා සැකේ තමයි තියෙන 100% ප්‍රත්‍යක්ෂ නැහැ. නේ? එතකොට ඒකයි කියන්නේ දැන් මම හෙට ඉඳීද නැද්ද? ඉන්නෙත් නැති වේද? නැත්තේත් නැති වේද? ඕන් ඔය වගේ ඒවා කියන්න පුළුවන්. හැබැයි ඉන්නවමද නැද්ද කියලා දෙකෙන් එකක් හරියට කියන්න බෑනේ. ආන් ඒ වගේ. එතකොට මේ ඔය දැන් අපි කතා කරන ඒ වගේ සාමාන්‍යයෙන් ඔය බහුතරයක් කතා කරන ඒ වගේ තියෙන්නේ මෙන්න මේ කර්මඵල ධම තමයි කතා වෙන්නේ. මොකද ඒක තමයි ලෝකෙට ප්‍රකට වෙන දේ. ලෝකෙට සාමාන්‍යයෙන් ප්‍රකට වෙන්නේ ඔය කර්මඵල ධම කියන එක. එතකොට පිළිගන්න නොපිළිගන්න එක තම තමන්ගේ දැක්ම. තම තමන්ගේ කැමැත්ත. නමුත් පිළිගත්ත නොපිළිගත්තා කියන එක කොහෙටවත් අදාළ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ කර්ම විෂය කියන එක අචින්ත්‍යයි. ඒක බුද්ධ විෂයක්. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කියලා කිව්වේ මම දේශනා කරන්නේ නිවනට අදාළ ටික විතරයි කියලානේ. එතකොට නිකන් මෙහෙම හිතන්නකෝ දැන් මම මෙහෙම ඉදි මට ලොකු කරදරයක් වෙනවා. ලොකු කරදරයක් වුණාට පස්සේ මම මේක ගලප ගන්නවා දැන් කර්මඵල ධමයට තමයි අපි ගලප ගන්න. අපි කියනවා එතකොට මේක උනේ මට මේ පෙර භවයේ මොකක් හරි කරපු පෙර ආත්ම භවයේ කරපු ලොකු කර්මයක් තමයි මේ විපාක දුන්නේ. හැබැයි ඒක 100% මොන කර්මයෙන් හින්දාද? එහෙම කියලා 100%ක් විග්‍රහ කරන්න පුළුවන්ද කාට හරි? 100%ක් විග්‍රහ කරන්න බෑ. එතකොට 100%ක් මේ හින්දා කියලා කියන්න බෑ. හිතන්න පුළුවන්. හැබැයි ඒක හිතලුවක් විතරයිනේ. එතකොට ආන් ඒ වගේ. ඒක ඒ හින්දා දැන් මේ ඔය ඕව විග්‍රහ කරන්න නෙමෙයි පටිච්චසමුප්පාද ධර්මයේ කියන එක තියෙන්නේ. මේ පටිච්චසමුපාදයෙන් කරන්නේ වර්තමාන මේ ජීවිතේ මේ ජරා මරණ දුක් ටික උපදින්නේ මෙන්න මේ හේතු ප්‍රත්‍යයෙන් කියලා තමයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ. එතකොට මේ ජරා මරණ දුකත් උපදින්නේ Taman තුල. ආයි බාහිරයක් තුල වෙන කෙනෙකුට නෙමෙයි. තව කෙනෙකුට මෙහෙම ජරා මරණ උපදිනවා මෙයාට උපදිනවා එහෙම නෙමෙයි. Taman තුලයි මේ ටික සකස් වෙන්නේ. එතකොට එහෙනම් Taman තුල තමයි මේක නිරෝධ වෙන්නත් ඕනේ. එතකොට තමන් තුලයි ජරා මරණ දුක් උපදින්නේ තමන් තුලමයි මේක නිරෝධ වෙන්නේ. ඉතින් මේ තමන් තුල මේක උපදින්න නිරෝධ වෙන්නේ විදිහ තමයි බුදුහාමුදුරුවෝ මේක මේ පෙන්නලා දෙන්නේ මේ පටිච්චසමුප්පාදේ විදිහට. මොකද මේක ප්‍රත්‍යයෙන් තමයි උපදිනවා කියවේ. නේද? ප්‍රත්‍ය වෙලානේ උපදින්නේ. එතකොට එකින් එකට ප්‍රත්‍ය තියෙන්නේ. එතකොට මේක අරකට ප්‍රත්‍ය වෙනවා ඒක මේකට ප්‍රත්‍ය වෙනවා කියලා හේතුඵල ධම කියලා කියන්නේ ඕකටයි. එහෙම නැතුව මේ අර විදිහට අතීත භවයේ අතීත ආත්ම භවයේ කරපු මේවා දේවල් හින්දා මේ ආත්ම භවයේ මෙහෙම වෙනවා මේ ආත්ම භවයේ මේව කරන හින්දා මතු ආත්ම භවයේ මෙහෙම වෙනවා එහෙම එකක් කියන්න නෙමෙයි මේ. ඉතින් මේක එතකොට අපි හැම වෙලේම තේරුම් ගන්න ඕන දේ තමයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ සම්දිට්ඨික දහමක් කියන එක. සම්දිට්ඨික දහමක් අකාලික දහමක් එහි පස්සෙකයි ඕපනයිකයි කියන්න පුළුවන් වෙන්නේ. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා කියන්න වෙන්නේ මෙන්න මේ හින්දා. ඉතින් එතකොට එහෙනම් අපි එහෙනම් අද මේ ජරා මරණ දුක් විඳින්නේ ඇයි කෙනෙක් විඳිනවා නෙමෙයි මේනේ. ජරා මරණ දුක කෙනෙකුට අයිති එකක් නෙමෙයි.
ඒක තමයි අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. ජරා මරණ දුකට හේතුවක් තියෙනවා කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරුවේ. ජරා මරණ දුක එන්නේ හේතුවක් හින්දා. ඉතින් ඒ හේතුව තමයි බුදුහාමුදුරුවෝ මේ ජාතිය කියන එක සකස් වෙන හින්දායි ජරා මරණ දුක එනවා කියලා කිව්වේ. ජාතිය සකස් වෙන්නේ නැත්තම්, ජාතිය නිරෝධ වෙනවා නම්, ජාතිය නිරෝධයි නම් ජරා මරණ නිරෝධයි. ඒ කියන්නේ මේ වර්තමාන ජීවිතය තමයි ඔය කියන්නේ. දැන් මතුව එකක මෙහෙම වෙනවා කියලා කාටවත් ප්‍රත්‍යක්ෂ කරලා කියන්න බෑනේ. ඔයා අද මෙහෙම කරොත් ඔයාට හෙට මෙහෙම වෙනවා කියන එක ප්‍රත්‍යක්ෂ කරලා කියන්න බෑ. හැබැයි මේ දැන් මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. මේ දැන් ජාතිය නිරෝධ වුණොත් මේ දැන් ජරා මරණ වලින් නිදහස් වෙනවා. ඉතින් ඕක තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්ලා දීපු සම්දිට්ඨික දහම. නේ එතකොට එහෙනම් ජරා මරණ වලට හේතුව බුදුහාමුදුරුවෝ පෙන්නේ මේ ජාතිය කියන එක. ජාතිය කියලා කියන්නේ මේ සකස් වෙච්ච එකක්. ජාතිය කියන්නේ සකස් වෙන එකක්. එතකොට මේ පටිච්ච සමුප්පාදයේ ඉතිරි ටික විග්‍රහ වෙන්නේ මෙන්න මේ ජාතිය නිරෝධ වෙන විදිය පෙන්වලා දෙන්නයි. මොකද ජරා මරණ දුක තමයි ප්‍රශ්නේ නේ. මම අර ඉතින් මේ නිතරම කියන්නේ එක එක්කෙනාගේ මට්ටමේ මේ ජරා මරණ දුක් වලට තමයි විසඳුම් හොයන්නේ නේ. ඒකට මේ ආගම් ಜಾති ભેදයක් නැහැ. එතකොට ජරා මරණ දුක් වලට විසඳුම් හොයන්නේ මේ ජාතිය කියන එක පැනවිලා තියෙන හින්දා, මම කියලා කෙනෙක් ඉන්නවා, තව පිරිසක් ඉන්නවා කියන ගතිය තියෙන හින්දා තමයි මේ ජරා මරණ දුක් වල එන්නේ. එතකොට ඒ එන ජරා මරණ දුක් වලට තමයි මේ හැමෝම විසඳුම් හොයන්නේ. ඉතින් ඒකට මම අර කියන්නේ දැන් ජරාවටපත් වෙනවා කියලා අපිට පේන්නේ කෙනෙක් ජරාවටපත් වෙනවා, පුද්ගලයෙක් ජරාවටපත් වෙනවා නේ, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා නේද? ඔහොමනේ අපිට පේන්නේ මේකේ. එතකොට ඔය විදිහට අපිට මේ විදිහට පේන්නේ මේ ජාතිය කියන එක සකස් වෙලා තියෙන හින්දා. මම කියලා කෙනෙක් ඉන්නවා, තව බාහිර අය ඉන්නවා කියන ගතිය හැදිලා තියෙන හින්දා තමයි මෙයාට මෙහෙම වෙනවා, අරයට මෙහෙම වෙනවා, මට මෙහෙම වෙනවා කියලා තේරෙන්නේ නේ. එහෙනම් මේ ජාතිය තමයි නිරෝධ වෙන්න ඕනේ. ජාතිය නිරෝධ වෙන විදිහක් තමයි බුදුහාමුදුරුවෝ මේ දැක්මක් ඇති වෙන විදිහ තමයි බුදුහාමුදුරුවෝ මේ පෙන්නලා දෙන්නේ. මේ විදිහට බලන්න, මේ විදිහට කරන්න. එතකොට ඔය ජාතිය නිරෝධ වෙනවා කියලා කිව්වේ. ඔය ජාති ධර්මයේ නිරෝධ වෙනවා. ජාතිය නිරෝධ වෙද්දි ජරා මරණ නිරෝධයි. ඒ කියන්නේ වයසට යන බව දැනිලා වයසට ගිහිල්ලා ආයේ මේවා වෙනව නෙමෙයි. වයසට යන බව දැනෙන්නෙම නැහැ. ආන් එහෙම එකක්. නේ? ජරාවටපත් වෙන බව දැනිලා ඒ දුක ඇවිල්ලා මෙහෙම වෙනව නෙමෙයි. ජරාවටපත් වෙනවා කියන එක දැනෙන්නේ. ආන් එහෙම එකක්. ජරාවටපත් වෙනවා කියලා පේන්නේ. කෙනෙක් ජරාවටපත් වෙනවා කියලා පේන්නේ. නේද? කෙනෙක් වයසට යනවා කියලා පේන්නේ. ඕන් ඔහොම එකක්. ඉතින් අර කෙනා ඉන්න ගතිය නැති වෙන විදිහ තමයි දැන් එහෙනම් මේ ඉතුරු වැඩ පිළිවෙලේ තියෙන්නේ. කෙනෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා කියන ගතිය. එතකොට මේක අර ආත්ම දෘෂ්ටිය. ඒ කියන්නේ ශාස්ත්‍රත දෘෂ්ටියටයි මේ උච්ඡේද දෘෂ්ටියටයි වැටෙන එකක් නෙමෙයි. එතකොට ඒ දෙපැත්තට වැටිලා විග්‍රහ වෙන එකක් නෙමෙයි. එතකොට මේක දකිනවා නම් අර දෙපැත්තම දුර වෙනවා. තියෙනවා කියන පැත්තේ ඉඳලා නැති පැත්තට වැටෙන්නේ නැහැ. නැහැ කියන පැත්තේ ඉඳලා තියෙනවා කියන පැත්තට වැටෙන්නේ නැහැ. ඒ දෙපැත්තම හැදෙන්නේ නැහැ මේ දැක්මට අනුව. මොකද මේ ජාතිය කියන එක සකස් වෙන්න හේතුවක් තියෙනවා. එතකොට ඒ හින්දා මේ ජාතිය කියන එක නිකන් පහළ වෙලා නෙමෙයි. කවුරු හරි කරලත් නෙමෙයි. නේ? ඔකේ අර කියනවනේ ඉබේ වෙලත් නෙමෙයි, මම කරගෙනත් නෙමෙයි, වෙන කෙනෙක් කරලත් නෙමෙයි, මායි වෙන කවුරු හරි කරලත් නෙමෙයි මේ. මේකට හේතු ප්‍රත්‍යයන්ගෙන්මයි මේ ජාතිය කියන එක සකස් වෙන්නේ. එහෙනම් මේ ජාතිය සකස් වෙන්නේ මේ වර්තමාන ජීවිතේමයි. මේ වර්තමාන ජීවිතේම වැරදි දැකීම් හින්දා තමයි මේ ජාතිය කියන එක සකස් වෙලා තියෙන්නේ. එතකොට එහෙනම් මේ ජාතියට හේතුව තමයි බුදුහාමුදුරුවෝ මේ පෙන්නන්නේ භවය කියලා. භවයේ සකස් වීමෙන් තමයි ජාතිය කියන එක සකස් වෙන්නේ කියලා. එතකොට එහෙනම් මේ භවය කියලා කියන්නේ මේ මට තේරෙන්නේ මේ භවය කියලා මේ ලෝකයක් තියෙන බව. කාලයක් තිස්සේ ඉන්න ලෝකයක් තියෙන ගතියක් හැදිලා තියෙනවා. නේ? කාලයක් තිස්සේ ඉන්න ලෝකයක් තියෙන බවක් තියෙනවානේ. ඔන්න ඔය ගතියෙන් තමයි මේ ජාතිය කියන එක සකස් වෙන්නේ. මම කියලා කෙනෙක් ඉන්නවා කියන ගතිය හැදෙන ඔය පැවැත්ම නැත්තම් එක දිගට ඉන්න ගතියක් හැදිලා තියෙනවා. ඉතින් එහෙනම් ඔය එක දිගට ඉන්න ගතිය කැඩිලා ගියොත් තමයි ජාතිය කියන එක දුර වෙලා යන්නේ. ඒ කියන්නේ ඕක අපි දකින්නේ මේ විදිහට. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ මේ කෙනෙක් පුද්ගලයෙක් ඉන්නවා කියන අදහස උපදින්නේ කාලයක් තිස්සේ පවතින බවින්. නමුත් අපි ඕක දකින්නේ මේ කෙනෙක් පුද්ගලයෙක් කාලයක් තිස්සේ ඉන්නවා කියලා තමයි අපි දකින්නේ. අර ඕකට කියන්නේ සංඥා විපල්ලාසය කියලා කියනවානේ. ඒ කියන්නේ වැරදියට හඳුනා ගැනීම. වැරදියට හඳුනාගත්තාම ඒ විදිහට තමයි පේන්නේ. දැන් අපි ඕක කතා කරද්දිත් අපි කියන්නේ මෙහෙමයි.
මේ කෙනෙක් අරයා සෑහෙන කාලයක් ජීවත් වුණා කියලා කියනවා. ඊට පස්සේ ආයෙ කියනවා එයා වැඩි කාලයක් ජීවත් වුණේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ කියනවා මම දැන් ගොඩාක් කාලයක් මෙන්න මේ විදිහට ජීවත් වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ අපි දකින්නේ මම ගොඩක් කාලයක් ජීවත් වෙනවා කියලා. තව කෙනෙක් ගොඩක් කාලයක් ජීවත් වෙනවා කියලා. නැත්තම් කෙටි කාලයක් ජීවත් වෙනවා කියලා. ඇත්තටම මේ කාලයක් ජීවත් වෙන බවිනුයි කෙනෙක් හැදිලා තියෙන්නේ. කෙටි කාලයක් ජීවත් වෙන බව දැනෙන එකෙන් තමයි කෙටි කාලයක් ඉන්න කෙනෙක් හැදිලා තියෙන්නේ. දිගු කාලයක් ඉන්න බව දැනෙන කමින් තමයි දිගු කාලයක් හිටිය කෙනෙක් හැදිලා තියෙන්නේ. ආන් එහෙම. එතකොට මේක මේ කාලයක් තිස්සේ ඉන්න බවින් තමයි මේ ජාතිය කියන එක සකස් වෙන්නේ. එහෙම නැතුව ජාතියේ හින්දා කාලයක් තිස්සේ ඉන්නව නෙමෙයි. ඒක අපි දකින්නේ අනිත් පැත්තට. මේ කෙනෙක් ඉපදිලා එයා කාලයක් තිස්සේ ඉන්නවා කියලා. හැබැයි මේක එන්නේ මේ කෙනෙක් පුද්ගලෙක් ආත්මයක් තියෙනවා කියන ගතිය එන්නේ මේ කාලයක් තිස්සේ ඉන්න බවිනුයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙනම් අර ජාතිය ෂය වෙන්න නම් ජාතිය නිරෝධ වෙන්න නම් මෙන්න මේ භවය නිරෝධ වෙන්න ඕනේ. මේ කාලයක් තිස්සේ ඉන්නවා කියන ගතිය දුරු වෙන්න ඕනේ. ඒක සකස් වෙන්න බෑ. ඔන්න ඔය හිතේ සකස් වෙන මේවා ඔක්කොම හිතේ සකස් වෙන දේවල්නේ. ආය වෙන කොහෙවත් සකස් වෙන දේවල් නෙමෙයි. හිතටයි දැනෙන්නේ මේ කාලයක් තිස්සේ ඉන්න ගතිය. ඒ හිතට කාලයක් තිස්සේ ඉන්න ගතිය දැනෙන කමින් මේ කෙනෙක් පුද්ගලයෙක් ඉන්නවා කියන අදහස එනවා. ඒ කෙනෙක් පුද්ගලයෙක් ඉන්නවා කියන අදහස තියෙන තාක්කල් එයාට මෙහෙම වෙනවා කියන එක Taman මේ හිතට දැනෙනවා. ඒ දැනෙනකොට මේ වගේ පීඩාවටපත් වෙනවානේ. දුකටපත් වෙනවා. ඉතින් ඒකින්ද එහෙනම් මේ භවය කියන එක තමයි දුරු වෙන්න ඕනේ. භවය තමයි නිරෝධ වෙන්න ඕනේ. භවය නිරෝධ වුණොත් තමයි මේ ජාතිය කියන එක එහෙනම් නිරෝධ වෙන්නේ. ජාතිය පැනවෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ නේ. එහෙනම් භවයට හේතුව මොකද්ද? භවයට හේතුව තමයි මේ උපාදාන වශයෙන් ගැනීම. දැඩිව ගැනීම කියන එකෙන් තමයි මේ භවය සකස් වෙන්නේ. එහෙනම් භවය නිරෝධ වෙන්න නම් මේ දැඩිව ගැනීම නිරෝධ වෙන්න ඕනේ. දැඩිව ගන්නවා කියන එක නොවෙන්න ඕනේ. නේද? එහෙමනම් ඒකයි එහෙනම් දැන් අර ජාතිය ෂය වෙන මම ඒකයි මේ මෙතනින් එහාට මේ කතා කරන්නේ ජාතිය නිරෝධ වෙන වැඩපිළිවෙලක්. ජාතිය නිරෝධ වෙන වැඩපිළිවෙලක්. ජාතිය නිරෝධ වෙන්න නම් මෙන්න මෙහෙම නිරෝධ වෙන්න ඕන කියන එකයි මේ කියන්නේ. ඉතින් එහෙමනම් මේ උපාදානය තමයි නිරෝධ වෙන්න ඕන. උපාදාන වශයෙන් ගැනීමෙන් තමයි මෙන්න මේ කාලයක් තිස්සේ ඉන්නවා කියන එකට මේව හැදිලා තියෙන්නේ. උපාදාන වශයෙන් දැඩිව ගැනීමෙන් තමයි හැදිලා තියෙන්නේ. එහෙමනම් මේ උපාදාන වශයෙන් ගැනීම නිරෝධ වුණොත් තමයි භවය කියන එක නිරෝධ වෙන්නේ. එහෙනම් උපාදාන වශයෙන් ගැනීමට හේතුව තමයි මේ තණ්හාව කියන එක. තණ්හාව කියන ගතිය හින්දා තමයි මේ දැඩිව ගැනීම කියන එක වෙන්නේ. තණ්හාව ජනිත වෙනවා. තණ්හාව උපදිනවා. තණ්හාව උපදිද්දි උපාදානෙ උපදිනවා. නේ? තණ්හාව තියෙද්දි උපාදානෙ තියෙනවා. තණ්හාව නැත්තම් උපාදානෙ නැහැ. තණ්හාව නිරෝධ වෙද්දි උපාදානෙද නිරෝධ වෙනවා. ඔන්න ඕක තමයි මේ කියන වැඩපිළිවෙල. ඉතින් එහෙනම් තණ්හාව තමයි නිරෝධ වෙන්න ඕනේ. හැබැයි තණ්හාව නිරෝධ වෙන්නේ නැත්තේ ඇයි? තණ්හාවට හේතුවක් තියෙනවා. ඒ තමයි මේ වේදනාව. වේදනාව පවතින බව. වේදනාව ස්ථිරව තියෙන බව. එහෙම නැත්නම් වේදනාව නිරෝධ නොවන බව. වේදනාව නිරෝධ වෙනවා කියන එක නිරෝධ නොවුනොත් මෙන්න මේ තණ්හාවට ඉඩ තියෙනවා. තණ්හා කරන්න දෙයක් හම්බ වෙනවා. ඒ තමයි මේ පවතින වේදනාවක් තියෙන බව. ඒ කියන්නේ වේදනාව පවතින ගතිය. නේ? එහෙනම් වේදනාව නිරෝධ වීමෙන් තමයි මේ තණ්හාව කියන එක නිරෝධ වෙලා යන්නේ. එහෙනම් තණ්හාව නිරෝධ වුණොත් තමයි උපාදානය නිරෝධ වෙන්නේ. ඒ කියන්නේ උපාදාන වශයෙන් ගන්න දෙයක් හම්බෙන්නේ නැහැ. උපාදානය වශයෙන් ගන්න කියන්නේ කෙනෙකුට ගන්න නෙවෙයි. උපාදාන වශයෙන් මේ හිතට අහු වෙන්නේ නැහැ කිසි දෙයක්. උපාදාන කරගන්න දෙයක් අහු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි තණ්හාව ජනිත වෙන්නේ. තණ්හාව ජනිත වෙන්නේ. තණ්හාව ජනිත වෙන්නේ නැත්තේ අයියේ වේදනාව පවතින බවක් නැහැ. වේදනාව සකස් වෙන්නේ. වේදනාව එහෙම වේදනාවේ පැවැත්මක් පේන්නේ. වේදනාවක් තියෙන්නේ. දැන් වේදනාව ගොඩක් වෙලා තියෙනවා වගේ දැනෙනකොට තමයි මේ තණ්හාවට ඉඩ තියෙන්නේ. ගොඩක් වෙලා වේදනාව තියෙනවා වගේ දැනෙන්නේ. එහෙම වේදනාව එහෙම නොපවතිනකොට අන්න තණ්හාවට ඉඩ නැහැ. ඉතින් වේදනාව කියන එක ඇයි පවතින්නේ? වේදනාවට හේතුව මොකද්ද? මේ ස්පර්ශ නිරෝධ වෙන්නේ. ස්පර්ශය නිරෝධ වෙන්නේ නැති හින්දා තමයි මේ වේදනාව නිරෝධයක් පේන්නේ නැත්තේ. වේදනා නිරෝධයක් පේන්නේ නැති හින්දා තමයි ආය මේ තණ්හාව නිරෝධ වෙන්නේ නැත්තේ. එහෙනම් ස්පර්ශ නිරෝධ වෙන්න ඕනේ. එතකොට මේ වර්තමාන ජීවිතේ නෙමෙයිද මේවා වෙන්නේ කියලා බලන්න. මේ ස්පර්ශය කියන එක වර්තමාන ජීවිතය ගැන මේ කියන්නේ. නේ? ඒ කියන්නේ මේ දකින අහන තැන් එතන ඉවර වෙන්න ඕනේ. ඉවර වෙන්න ඕනේ. එතකොට අන්න එහෙම වුණාම මේ වේදනාව පවතින්නේ නැහැ. දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම කියන ටික එතනම ඉවරයි නා. නේ? එතනම නිමිති නැතුව අතුරුදහන් වෙලා නම් ඉවර වෙලා නම්
ආයෙ මේ වේදනාවක් පවතින්නේ නැහැ. වේදනාවක් පවතින්නේ නැතුව අන්න තණ්හා කරන්න දෙයක් හම්බෙන්නේ නැහැ. ඔහොම මේක භවයේ නිරෝධ වෙනවා. මෙහෙම එකක් වෙනවා. ඉතින් එහෙනම් මේ ස්පර්ශ නිරෝධය වෙන්න ඕනේ. ස්පර්ශයට එතකොට හේතුව මොකද්ද? ඇයි ස්පර්ශය නිරෝධ වෙන්නේ නැත්තේ? මේ සලආයතන නිරෝධ වෙන්නේ නැති හින්දා. ඉතින් මේ ඇහැ කන දිව නාසය කියන සලආයතන නිරෝධ වෙන්න ඕනේ. සලආයතන නිරෝධ වුණොත් තමයි මේ ස්පර්ශය නිරෝධ වෙන්නේ. එහෙනම් එතකොට මේ ඇහැ කන දිව නාසය කියන ටික නිරෝධ වෙන්නත් ඕනේ මේ ජීවිතේමයිනේ. මේක මතු ජීවිතයකටවත් එහෙම අදාළ කතාවක් නෙමෙයි. මේ ජීවිතේ දැන් මේ ජීවිතේනේ අපිට තේරෙන්නේ ඇහැ අතීතයේ ඉඳලා තියෙනවා. කන අතීතයේ ඉඳලා තියෙනවා. නේ ඉපදුණු දවසේ ඉඳලා තියෙනවා වගේනේ දැනෙන්නේ. පොඩි කාලේ ඉඳලා මේ ඇහැ කන දිව නාසය තියෙනවා කියලානේ දැනෙන්නේ. ඉතින් ওই ගතිය දුරු වෙන්න ඕනේ. ওই ගතිය නැති වෙන්න ඕනේ. ওই ගතිය නැති වුණොත් තමයි ස්පර්ශය නිරෝධ වෙන්නේ. නේ? ඉතින් ඒකින්ද එහෙනම් මේ සලආයතන තමයි නිරෝධ වෙන්න ඕනේ එහෙනම්. ඒ කියන්නේ ඇහැ කන දිව නාසය අතීතයෙන් හම්බෙන්න බෑ මේකේ. අනාගතයට යන්නෙත් නෑ. අනාගතයට යනවා කියලා දැනෙන්නත් බෑ මේකේ. එතකොට මේ ඇහැ කන දිව නාසය කියන්නේ වර්තමානයේ මේ හේතු වලින් උපදින දෙයක් වෙන්න ඕනේ. ඕන් ඔය විදිහට එහෙනම් ඇහැ කන දිව නාසය කියනවා අතීතයෙන් හම්බෙන්න බෑ කියලා තමයි මේ කියන්නේ. අතීතයේ ඉඳලා පැවතෙන ගතිය තියෙන්න බෑ කියලා තමයි මේ කියන්නේ. එහෙමනම් මේ සලආයතන නිරෝධය කියන එක මේ වර්තමාන ජීවිතේ වෙන්න ඕනේ. නේ? ඒ කියන්නේ මම ඒක පස්සේ කියන්නම් දැන් උදාහරණයක් එක්ක. ඉතින් ඊට පස්සේ මේ විදිහට ඊට පස්සේ නම් නාම රූප නිරෝධ වෙන්නේ නැති හින්දා තමයි නම් මේ සලආයතන නිරෝධයක් පේන්නේ නැත්තේ. නේද? නාම රූප නිරෝධ වෙන එක තමයි වෙන්න ඕනේ. එතකොට තමයි එහෙනම් මේ සලආයතන නිරෝධය පේන්නේ. ඇයි නාම රූප නිරෝධ වෙන්නේ නැත්තේ? එතකොට නාම රූප නිරෝධ වෙන්නේ නැත්තේ ඇයි මේ විඥාන නිරෝධ වෙන්නේ නැහැ? හය ආකාර වෙච්ච විඥාන නිරෝධයක් පේන්නේ නැතිකොට තමයි සලආයත මේ නාම රූප නිරෝධයක් පේන්නේ නැත්තේ. නේ? ඒකම අනිත් පැත්ත කියනවා. එතකොට නාම රූප නිරෝධ වෙන්නේ නැත්නම් විඥාන නිරෝධ වෙන්නේ නැහැ. විඥාන නිරෝධයක් දකින්න නැත්නම් නාම රූප නිරෝධයක් දකින්නත් බෑ. නේ? ඊට පස්සේ නම් නාම රූප මේ ඇයි විඥාන නිරෝධ වෙන්නේ නැත්තේ? විඥාන නිරෝධ වෙන්නේ නැත්තේ මේ සංස්කාර නිරෝධ නොවන නිසා. නේ? සංස්කාර නිරෝධ වුණොත් තමයි එහෙනම් විඥාන නිරෝධ වෙන්නේ. ඉතින් ඔන්න ඔය සංස්කාර නිරෝධේ සංස්කාර තියෙන්නේ මේ ජීවිතේ නේ. සංස්කාර කියන්නේ මේ ජීවිතේ රැස් වෙච්ච. එහෙම නැතුව පෙර ජීවිතයක රැස් වෙච්ච නෙමෙයි. එහෙනම් මේ ජීවිතේ රැස් වෙච්ච ඒ වගේ නිදහස් වෙනවා කියලා කියන්නේ එතකොට මුළු කතාවම තමයි මේ කියන්නේ. එතකොට එහෙනම් මේ සංස්කාර නිරෝධය කියන්නේ මේ වර්තමාන ජීවිතේ. සංස්කාර රැස් වෙන්නේ මේ වර්තමාන ජීවිතේනේ. එහෙනම් ওই වර්තමාන ජීවිතේ සංස්කාර වලින් නිදහස් වුණොත් පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංස්කාර නේ ආනෙන්ජාභි සංස්කාර කියන සියලු සංස්කාරයන්ගේ මේ ජීවිතේ නිදහස් වුණොත් අන්න විඥාණයෙන් නිදහස් වෙනවා. විඥාන නිරෝධයි. නාම රූප නිරෝධයි. සලආයතන නිරෝධයි. නේද? වේදනා ස්පර්ශ නිරෝධයි. වේදනා තණ්හා උපාදාන භව ජාති නිරෝධයි. යන්න ජරා මරණ නිරෝධ වෙන්නේ මේ ජීවිතේ එතකොට. නේ? එතකොට එහෙනම් සංස්කාර වලට හේතුව තමයි අවිද්‍යාව කියන එක. අවිද්‍යාව කියලා කියන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍යද කියන එක අහලත් නැහැ, දන්නෙත් නැහැ, දකින්නෙත් නැහැ. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් මෙන්න මෙහෙමයි. දැන් අපි හිතන්න සාමාන්‍යයෙන් අපි ජීවිතේ කවදාවත් යම්කිසි දැකීමක් වුණාම ඒ දැකීමත් එක්ක අපි ජීවත් වෙනවා නේද? ඒ කියන්නේ අපි මං සාමාන්‍ය නිකන් උදාහරණයක් කියන්නේ අපේ සාමාන්‍ය ජීවිතේ බලන්න අපි කවුරු හරි එක්ක හම්බෙලා කතා බහ කරනවා. දැන් කවුරු හරි එක්ක හම්බෙලා කතා බහ කරනවා නෙමෙයි මේ කවුරු හරි එක්ක හම්බෙලා කතා බහ කරා කියන එකක් අපි තුල හැදෙන එකක් මේ වෙන්නේ. කෙනෙක් ඉඳලා එයත් එක්ක එයාව හම්බෙලා කතා බහ කරනවා නෙමෙයි. දැන් මට මෙහෙම මේ වෙලාවේ යම්කිසි දැකීමක් වෙනකොට ඔන්න කෙනෙක් එනවා කියන අදහස උපදිනවා. ඒ අදහස ඉපදලා මම මෙයාගේ නම අහනවා මොකද්ද කියලා අහනවා. මෙහෙම අපි මේ වෙලාවේ මෙන්න මේ ලොකු කතාවක් මන් තුල හැදෙනවා. එතකොට මෙන්න මේ හැදෙන එක සමහරවිට මම එයාට බයිනවා කියන එක වෙනවා. ඊට පස්සේ එයා මට බයිනවා. ඊට පස්සේ තරහ යනවා. නේ මොකක් හරි ওই රාග සිතෙන්, ද්වේෂ සිතෙන්, මෝහ සිතෙන් මොනවා හරි මෙතන හිතනවා, කියනවා, කරනවා කියලා වැඩක් වෙනවා. ඔන්න ඕක තමයි අපි තුල රැස් වෙන එක. ඉතින් ඕක තමයි ඔය අපේ ජීවිතේ සාමාන්‍යයෙන් වෙන දේ. ඉතින් ඔය විදිහට තමයි අපි තුල මේ හිතන කියන කරන දේවල් තමයි එකතු වෙන්නේ. එතකොට මේ ධර්මයේ කියන එක අපි දන්නේවත් නැතිකොට අපි කරන්නේ ඔය දේවල් ඔස්සේම. දැන් ඊට පස්සේ දැන් අපිට තේරෙනවා මේ අපිටම යම්කිසි උදේ වෙලාවක තමයි මේ සිද්ධිය දැන් මේ සිද්ධ වෙන්නේ කියලා. කවුරු හරි කෙනෙක් එනවා කියන එක සිද්ධ වෙලා හම්බෙලා කතා බහ කරලා ඊට පස්සේ තරහ ගිහිල්ලා රණ්ඩු වෙලා මොන හරි දෙයක් වුණා කියන එක උදේ වුණා කියමු. දැන් ඒ සිද්ධිය උදේ වුණාට පස්සේ අපි සාමාන්‍ය ජීවිතය කරන්නේ හවසත් ඒක මතක් වෙනවා. නේ ඊට පස්සේ හෙට හම්බෙලා මම මෙයාට මෙන්න මේ දේ කරන්න ඕන කියලා හිතනවා. නේ ඊට පස්සේ අපිට හෙට කියන දවස එනවා කියලාත් දැනෙනවා. දැන් හිතට මේ එනවා කියලාත් දැනෙනවා. හෙට කියන දවස එනවමයි කියලාමයි දැනෙන්නේ.
හෙට මට මෙයාට මේ වැඩේ කරන්න ඕන කියලාමයි දැනෙන්නේ නේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපි සාමාන්‍ය ජීවිතේ කටයුතු කරන්නේ. ඒ කියන්නේ දැකීමක් ඇසීමක් වුණාම ඒ කියන්නේ අපිට ඇත්තටම මේ ක්‍රියානේ එකතු වෙන්නේ නේද? ඒ කියන්නේ ඔය සංස්කාර කියන්නේ ක්‍රියාවලටනේ. කර්ම කියන්නේ ක්‍රියානේ. කර්මයක් කියන්නේ ක්‍රියාව. එතකොට බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි. එතකොට චේතනාවටයි මේ බුදුහාමුදුරුවෝ කර්මය කියලා කියන්නේ. චේතනාවේ මේ කර්ම රැස් වෙන්නේ. එහෙම නැතුව වෙන තැනක නෙමෙයි. ඒ කියන්නේ හිතන කියන කරණේවල් හිතේ එකතු වෙන්නේ මේ. හිතේ එකතු වෙනවා. නේ? ඉතින් ඒකින්ද එහෙනම් මේ අපි ඇත්තටම සාමාන්‍ය ජීවිතේ වෙන්නේ ඔය දැන් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා සංඛාරා කියලා කියන්නේ මෙන්න මේ අවිද්‍යාව ඇති කල්හි මෙන්න මේ විදිහට රැස් වෙනවා හැමදේම. හිතන කියන කරන දේවල් ඔක්කොම එකතු වෙනවා. නේ? එතකොට ඒ එකතු වෙන දේවල් එක්ක අපි ඒ එකතු වෙන දේවල් අපි කිසි වෙලාවක ඉවර වෙනවා කියලා දකින්නේ නැතිකම තමයි ඔය අවිද්‍යාව කියලා කියන්නේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කියලා කියන්නේත් ඒක තමයි. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයන්නේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය කියලා කියන්නේ නේ. එතකොට ওই දුක්ඛ සත්‍ය දන්නේ නැති වුනහම අපි කරන්නේ ඒ කියන්නේ අර දැකීම, ඇසීම, දැනීම ඉවරයි කියලා අපි කවදාවත් බලන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අපි කිසි වෙලාවක බලන්නේ නැහැ. අපි හැම වෙලෙම ඒක පවත්තන්නමයි බලන්නේ. අපි කියලා කියන්න බෑ මෙතනට ඉතින් අර මේ විදිහට. සාමාන්‍ය පෘථග්ජනය කියලා කියන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ මේ ඇහෙන පේන දැනගන්න දේවල් කිසි වෙලාවක දුකක් විදිහට දකින්නේ ඒ දේවල් ඔස්සේම ජීවත් වෙනවා. ඒ දේවල්ම නැවත නැවත සිහි කරනවා. ඒ දේවල්ම නැවත නැවත ලබන්න වැඩ කරනවා. එතකොට අපිට කිසි වෙලාවක මේ දුකක් මේ එකතු වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. දුකක් මේ රැස් වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. එතකොට මේකෙන් අපිට මෙහෙම කාලයක් හැදෙනවා, පැවැත්මක් හැදෙනවා, මෙන්න මෙහෙම ජීවිතයක් හැදෙනවා, කෙනෙක් පුද්ගලයෙක් ඉන්නවා කියන අදහස් උපදිනවා. ඒ උපදීමෙන් මෙන්න මෙයාට මෙහෙම දේ වෙනවා, මට මෙහෙම වෙනවා කියලා මෙන්න මේ ටික එනවා කියන එක පේන්නේ. ඉතින් ඒකින්ද තමයි මේ දුක දකින්නේ නැහැ කියලා කියන්නේ. එතකොට ඔන්න ඔය චතුරාර්ය සත්‍ය කියන එක දකින්න නැතිකම හින්දා තමයි දකින්න නැතිකම තමයි ඔය අවිද්‍යාව කියලා කියන්න තියෙන්නේ. ඉතින් අවිද්‍යාවෙන් කර්ම රැස් වෙනවා කියලා කියන්නේ අවිද්‍යාව ඇතිකල්හි මේවා වෙනවා කියලා කියන්නේ මෙන්න මේ හින්දා. නේද? ඉතින් ඒකින්ද මම මේ කියන්නේ මේක මේ වර්තමාන ජීවිතය ගැන මේ කතා කරන්නේ. පටිච්ච සමුප්පාදය කියලා කතා කරන්නේ වර්තමාන ජීවිතය ගැන. එතකොට අවිද්‍යාව නිරෝධ වුණොත්, අවිද්‍යාවේ නිර්වශේෂ නිරෝධ වුණොත් කර්ම රැස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මට මෙහෙම කරා, මම මෙහෙම කරා, මම එහෙම වුණා, මට මෙහෙම වුණා. ඒවා අතීතයේ කිසිම තැනකින් හම්බෙන්නේ නැහැ. ඒ අතීතයේ හිටිය බවක්වත් නැහැ. තමා හිටිය බවකුත් නැහැ, වෙන කෙනෙක් හිටිය බවකුත් නැහැ. වෙන කෙනෙක් දෙයක් කියන මොකක්වත් සකස් වෙන්න විදිහක් නැහැ මේකේ. එතකොට ජීවිතය කියන්නේ මේ වෙලාවේ මෙන්න මේ වගේ එකක්. එතකොට ඒ කියන්නේ ඇසීම මේ වෙලාවේ හේතු වලින් මේ කන සද්ද සෝත විඥාණයෙන් මේ වෙලාවේ ඇසීමක් වෙනවා. ඒක පවතින්නේ. ඊට පස්සේ දිව රස ජීව විඥාණයෙන් මේ වෙලාවේ රසයක් උපදිනවා. ඒක පවතින්නේත් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහ එකක් වෙනවා මේ ජීවිතේ. එතකොට කිසිම වෙලාවක මේ වර්තමානයේ තමයි මේ ක්‍රියා කිසිම දෙයක් රැස් වෙන්නේ නැතුව යන්නේ. වර්තමානයේ හිතන කියන කරන දේවල් ඊට පස්සේ එකතු වෙන්නේ නැතුව යනවා. මම අර කලින් වීඩියෝ එකෙත් කිව්වේ අපිට මේ කර්ම එකතු වෙනවා කියලා. කියන්නේ මේ වෙලාවේ හිතන කියන කරන දේවල් අලුත් කර්ම විදිහට එකතු වෙවි එනවා. මේක මේ නිරෝධ වෙන්නේ නැති වුනහම මේක හිතලා නිරෝධ කරන්න බෑ. හිතලා මෙහෙම කරන්න බෑ මේක. මේකට ඒකයි වැඩපිළිවෙලක් තියෙන්නේ, මාර්ගයක් තියෙන්නේ. එතකොට අපි මේක මේ වෙලාවේ මේ සිද්ධ වෙන්නේ. මේ ඇසීම, පෙනීම, දැනීම මේ වෙලාවේ මේ සිද්ධ වෙන්නේ කියලා දකිනකොට අර එකතු වෙච්ච කර්ම ගොඩ ආහාර මෙහෙම තියෙනවා, ආහාර තියෙනවා, මෙව්ව තියෙනවා කියලා මේ එකතු වෙලා තියෙන ක්‍රියා ඔක්කොම ටික අතුරුදහන් වෙන්න ඕනේ. ඒ ඔක්කොම තියෙන්නේ මේ වර්තමාන මනසේ. මේ වර්තමාන මනසේ තමයි මේ ඔක්කොම එකතු වෙලා තියෙන්නේ. නේද? එහෙනම් මේ වර්තමාන මනසෙන් තමයි අපි නිදහස් වෙන්නේ. ඒ නිදහස් වීමත් එක්ක තමයි මේක මේ නිරෝධ වෙනවා කියන එක ජීවිතේ වෙන්නේ. නේ? එතකොට තමයි ඒක තමයි මේකට හේතුඵල ධමයක් කියලා කියන්නේ. මේක හිතලා කරන්න බෑ කියලා කියන්නේ ඒකින්ද. මේක මේ විදිහට බලනකොට මේ බලන කමින් තමයි ඒ අත්දැකීම ලබන්නේ. ඒ එක මොහොතක නිදහස් වෙනවා කියන අත්දැකීම ඒ බලන කමින් හම්බෙන්නේ. ඊට පස්සේ ඒ හින්දාම තමයි මේ විඥානය නිරෝධ වෙනවා කියන එක ජීවිතේ වෙන්නේ. එතකොට විඥාන නිරෝධය මම කරනවවත් වෙන කෙනෙක් කරනවවත් මමයි වෙන කෙනෙකුයි එකතු වෙලා කරනවවත් ඉබේ වෙනවවත් නෙමෙයි. විඥාන නිරෝධ වෙන්නෙත් අර හේතුව හින්දා. අවිද්‍යාව නිරෝධ වෙන හින්දා තමයි විඥානය නිරෝධ වෙන්නේ. ඉතින් ඒක හින්දා තමයි මේකට මේ කියන්නේ මේක අර දෘෂ්ටි දෙකට ආත්ම දෘෂ්ටියට
වැටෙන්නේ නැහැ. මේ දුක මම කරගත්ත එකක්. මේ මමයි මේ හැමදේම කරගෙන තියෙන්නේ. අපි කියනවනේ එහෙමනේ. මේක මේ දෙවියෙක් තමයි මේ දුක මට මේ උපද්දලා දීලා තියෙන්නේ නේ. මේක මම නැත්තම් මම තමයි මේ දුක මේ හදාගත්තේ කියලා. ඔහොම කියනවනේ අපි. ඒ කියන්නේ නැත්තම් මේක කර්මයට බාර දෙනවනේ. පෙර භවයේ පෙර ආත්ම භවයක කරපු එකකට බාර දෙනවා. නේද? ඔන්න ඔය විදිය එක එක පැති වලට හිත දුවන්නේ මෙන්න මේ සිද්ධි අපි දකින්න නැති හින්දා. ඉතින් කෙනෙක් කියලා කියන්නේ දැන් මේ කෙනා කියන අපි ආත්ම දෘෂ්ටියේ ඉන්න හින්දා. ඉතින් අපි මෙහෙම බැලුවොත් මේ විදිහට බැලුවොත් මේ සියලු සංස්කාරය අනිත්‍යයි කියන එක දැක්කොත් සියලු සංස්කාරයන්ගෙන් මිදුනොත් එතන ඉඳලා ඒකම හේතු වෙනවා විඥාන නිරෝධ වෙන්න. එතකොට විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධ වෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර බාහිර වශයෙන් රූප තියෙනවා ඒ රූප තියෙනවා ශබ්ද තියෙනවා ගන්ධ රස තියෙනවා ඔය මුකුත් හැදෙන්නේ නැහැ. ඔය තියෙනවා කියන දෘෂ්ටිය හැදෙන්නේ නැහැ. නැහැ කියන පැත්තට වැටිලා නෙමෙයි මේවා වෙන්නේ. තියෙන එකෙන් මිදෙන්නේ නැහැ කියන පැත්තට වැටිලා නෙමෙයි. තියෙනවා කියන පැත්තට වැටෙන්නේ නැහැ. නැහැ කියන පැත්තට වැටෙන්නේ නැතුව අතුරුදහන් වීමක් ගැන මේ කියන්නේ. ඉතින් ඒ වගේ දැක්මකට එන්න තමයි මේ පටිච්ච සමුපාදය කියන එක බුදුහාමුදුරුවෝ පටිච්ච සමුපාද ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේ කියන්නේ පටිච්ච සමුපාද ධර්මයේ දේශනා කරලා තියෙනවා කියලා කියන්නේ මේක මේ අපිට ඒ කියන්නේ මේක තමයි මේ ප්‍රැක්ටිකල් එක. දැන් අපි මොකක් හරි වැඩක් කරපුවාම අපි මේ මොකද්ද කරේ කියලා අහනවානේ. නේද? අපි මොකක් හරි වැඩක් කරපුවාම මොකද්ද මේ වැඩේ කියලා අහනවා. ඒ වැඩේ තමයි මේ. ඒ වැඩේ තමයි මේ පටිච්චසමුපාදය කියලා කියන්නේ. පටිච්චසමුපාද ධර්මයේ දැක ගන්නවා කියලා කියන්නේ ඒ වැඩේ මේ. ජරා මරණ දුක් වලින් නිදහස් වෙන වැඩේ ගැන මේ කියන්නේ. එතකොට මේක තමයි මේක මේ ධර්මයේ විදිහට බුදුහාමුදුරුවෝ මේක පෙන්නලා දුන්නේ මේක දැක ගන්න කියලා නේ. ඉතින් මේක දැක ගන්න අනුලෝමව ප්‍රතිලෝමව මේව කරලා බලන්න. එතකොට තේරෙනවා. මේ කර්ම රැස් වෙන එකෙන් තමයි මේ ප්‍රශ්නේ පැන නැගිලා තියෙන්නේ. කර්ම රැස් වෙන එකෙන් තමයි මේ ප්‍රශ්නේ මුල. ඒකයි රහතන් වහන්සේට කර්ම රැස් වෙන්නේ නැහැ කියලා කියන්නේ නේ. එතකොට කර්ම රැස් වෙන්නේ නැතිනම් විඥාන රැස් වෙන්නේ නැහැ. විඥාන නිරෝධයි, නාම රූප නිරෝධයි. නේ? එතකොට රහතන් වහන්සේට ක්‍රියාසිතක් කියන්නේ රහතන් වහන්සේ තුල තියෙන ක්‍රියාසිත කියලා කියන්නේ. අයියේ කර්ම රැස් වෙන්නේ නැහැ සිත් වලට. කර්ම රැස් වුණොත් විඥාන රැස් වෙනවා. විඥාන නිරෝධ වෙන්නේ නැහැ. විඥාන නිරෝධ නැති වුනහම නාම රූප නිරෝධ වෙන්නේ නැහැ. සලආයතන නිරෝධ වෙන්නේ නැහැ. පස්ස නිරෝධ වෙන්නේ නැහැ. ඊට පස්සේ වේදනා නිරෝධ වෙන්නේ නැහැ. තණ්හා නිරෝධ වෙන්නේ නැහැ. භවයේ නිරෝධ, උපාදාන නිරෝධ වෙන්නේ නැහැ. භවයේ නිරෝධ වෙන්නේ නැහැ. ජාති නිරෝධ වෙන්නේ නැහැ. ජරා මරණ දුක් නිරෝධ වෙන්නේ නැහැ. නේ? ඉතින් ඒකින්ද මේ කර්ම වලින් නිදහස් වෙන්නම තමයි බුදුහාමුදුරුවෝ මේ වර්තමාන ජීවිතේ මේ ගැන කියන්නේ. එතකොට මේක මේ වර්තමානෙන් අපි තේරුම් අරගෙන වර්තමාන ජීවිතේ ජරා මරණ දුක් වලින් නිදහස් වෙන්නයි මේ පටිච්චසමුප්පාද ධර්මය ගැන දේශනා කරලා තියෙන්නේ. එහෙම නැතුව අර කලින් කිව්වා වගේ හේතුඵල ධමයක් මේ කර්මඵල ධමයක් ගැන විග්‍රහ කරන්න නෙමෙයි. ඉතින් මේ ගැන කල්පනා කරලා බලන්න. කල්පනා කරලා බලලා මේ අදහස් දක්වන්න. ඉතින් එහෙනම් තෙරුවන් සරණ හැමෝටම.